ත්‍රිපිටකයේ සූත්‍ර හොයන්න ඕනේ සිංහලෙන්ද පාලියෙන්ද? සිංහලෙන් හොයන්න. ඒ පාලියෙන් සජ්ජායනා කරන්න. ඒක කියවන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි වඩා වටින්නේ කොහොමද? සිංහලෙන්. මොකද පාලියෙන් කියවල ඉවර වෙද්දී අපිට මෙලෝ හතරක් තේරිලාද? නෑ මම මේ කියන්නේ මේක ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. වඩාත් ඵලදායී පැත්ත අපි අල්ල ගන්න ඕනේ නේ. හරි දැන් හිතන්න අපි රෑ එළි වෙනකන් ත්‍රිපිටකයේ සූත්‍ර සජ්ජායනා කරනවානේ. ඒකට තමයි අපි කියන්නේ පිරිත් කියනවා කියලා. හරිද? හිතන්න එක්කෙනෙක් ඉන්නවා එයා රෑ එළි වෙනකන් සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක් කරලා එළි වෙනකන් නිදි මරාගෙන පිරිත් අහනවා. මොන හරි තේරෙනවද යාට? මෙලෝ හසරක් තේරෙන්නේ හැබැයි එළි වෙනකන් නිදි මරනවා. නිදි මරාගෙන අහල අවසානයේදී පිරිත ඉවරෙච්ච ගමන් සාදු කියනවා. නේ? පිරිතක් ඉවර වෙනකොට සාදු කියනවා. සාදු කිව්වේ මොකටද කියලාවත් දන්නේ නැහැ. නේ ඔහේ සාදු කියනවා. නේ බලන්න අර පිරිතට අපි කරේ වඳින එක. ආමිෂයක් කරා අර ධර්මයක්. එතෙන්ටත් වැන්දා. හැබැයි ඒක තියෙන්නේ ආමිෂයේද ප්‍රතිපත්තියේද? ප්‍රතිපත්තියේදනේ. අපි කරන්නේ එළි වෙනකම් පිරිත අහලා අවසානයේදී මොකෝ කරන්නේ? නිදි මරගාතෙන් නැගිටලා ගිහිල්ලා ගෙදර ඉන්න අයත් හැරෝගෙන ගිහිල්ලා නේ මණ්ඩපේ ඉස්සරහට ගිහිල්ලා අත් දෙක දික් කළ පිරිත් පැන්ඩි උත් අරගෙන අවකත් මූණේ ගාගෙන බෝතලෙකුත් දෙනවා. හැමතුරනේ ගෙදර අය ආවේ නැහැ. ඒක අදාළ නැහැ. ගෙදර අයට බෝතලෙට දාලා දෙන්න ආශිර්වාදයේ ගෙදර ගිහින් දෙන්න. නේ බෝතලෙට පුරවලා දෙන්නත් ඕනේ. ඔක බෝතලේ පුල් ගහන්න බැරි වුණොතින් එකක්ම පුරවන්න බැරි වුණොතින් ඒත් හිත හොඳ නැහැ. නේ ඒකත් පුල් එකක්ම ඕනේ. හරි පිරිත් පැන්ඩික ඊට පස්සේ බෝතලෙට දාලා දුන්නම අත දික් කරනවා. හැමදෙර එකක් මදි පහක් තියලා ගැට ගහන්න ආශිර්වාද වැඩියෙන් ගන්න. නේ මරු වැඩ තියෙන්නේ අපේ අයගේ. හරි. හැමදෙර එකක් නම් මදි එකෙන් බෑ. මේක එකෙන් හරි මේ හින්නිකිතර නූලකින් මොකද්ද කරන්න පුළුවන්? පහක් තියලා ගැට ගහන්න ආශිර්වාද වැඩියෙන් ගන්න. එහෙම මේ පිරිත් නූල් වැඩියෙන් ගැට ගහපු පළියට ධර්මික වෙනවා නම් නේ අපි දැනට වැඩිම පිරිත් නූල් ගැට ගහපු මිනිහට හොරා කියන්න විදිහක් නෑ. එහෙම වෙනවා නම් හරි මට තියාගන්න මේක මේ පිරිත් නූලකට ගහපු පළියට බෞද්ධ වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. හරිද? පිරිත් නූල් පහක් විතර තියලා ගැට ගහලා අන්තිමේදී කියන හාමුදුරනේ ගෙදර අය ආවේ නැහැ. දෙන්න තව පහක්. නේ. තව නූල් පහක් දෙන්න ගෙදර අයට ආශිර්වාද ගෙදර ගෙනහිල්ලා ගැට ගහන්න. හරි ආවෙන එක නැති එක අදාළ නැහැ. හාමුදුරුවෝ දෙන්න. අපි මේ වෙලාවට කවදාවත් හිතන්නේ අර පිරිත් නූල් කොහොම දෙන්නේ? අර නූල් බෝලෙන් අර හාමුදුරුවරුම තමයි අතින් කඩන්නේ නේ. ඔය ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ බලන්න මෙන්න මේ ඇඟිලි දෙකේ මෙතන පාරවල් දෙකක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ මොකද්ද හේතුව? පිරිත් නූලට ඇඟිල්ල තුවාල වෙලා. අපි කවදාවත් ඒක හිතන්නේ එක පිරිත් නූල ගානේ අර ස්වාමීන් වහන්සේලා අතින් මේක කඩන්නේ කොච්චර අමාරුයිද හිතන්නේ. ගිහිලා දික් කරනවා පහක් ගැට ගහන්න. නේ? හරිද? තව පහක් අරගෙනත් යනවා. හරිද? කිසිම අපේ බලන්නේ මං කියන්නේ සංවේදී වෙන්න ඕනේ තැන් නේ. හරිද? ඊට පස්සේ අවසානයේදී ඔච්චරයි. හරි. හිතන්න ඕනේ ඒ කෙනාට ලැබිච්ච ආශිර්වාදය. මම මේ පිරිත ප්‍රතික්ෂේප කරා නෙවෙයි. මේක අවබෝධයෙන් අහන්න හොඳද? ඒ කෙනාට ලැබෙන ආශිර්වාදයක්. හරි. ඒක අපි පැත්තකින් තියමු. තව මිනිස්සෙක් ඉන්නවා එයා රෑ එළි වෙනකම් පිරිත් කියන්නේ නැහැ. හරි එළි වෙනකම් දේවල් කරන්නේ එයා රෑ පැයක් අරගෙන හිතමු රෑ 7 ඉඳන් 8 වෙනකම්. පැයක් අරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය විතරක් සාකච්ඡා කරලා ඒ අර්ථය ජීවිතයට එකතු කරගන්නවා. මොකද්ද කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය? මොකක් ගැනද තියෙන්නේ? මෛත්‍රියනේ. මෛත්‍රී කරන්නේ කොහොමද? කාටද මෛත්‍රී කරන්න ඕනේ? කරණීය මෙත්ත සූත්‍රයේ සියුම්ම දක්වලා තියෙනවා සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න. එයා මෛත්‍රී කරන්න පුරුදු වෙනවා. එක පැයයි පාවිච්චි කරේ. රැලි වෙනකන් නිදි මරලා පිරිතක් කරපු කෙනාටද පැයක් කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය හොයපු කෙනාටද කාටද වැඩියෙන් ප්‍රයෝජන තියෙන්නේ?